රැවුල කපන්න යන හැම වතාවකදම මට මතක් වෙන්නේ මගේ පුංචි කාලේ. ඒ කාලෙද මට ඕන වුණේ තාත්තා වගේ වෙන්න. තාත්තා වගේ ඇවිදින්න, කන්න බොන්න. ඒ විතරක් නම් බැරිය රැවුල වැවෙන්න හිතලවත් නැති කාලේ මට ඕන වුණා තාත්තා වගේ ලස්සන රැවුල කපන්න. හා මුණ තුවාල වෙයි. ඒකට තව කල් තියෙනවා. තේරුණාද? හැබැයි ටික ටික ලොකු වෙද්දී දැලි රැවුල වැවෙද්දී මට ඕන වුණේ නෑ රැවුල කපන්න. මට ඕන වුණේ ෆැෂන් එකට රැවුල වැවෙන්න දෙන්න. හැබැයි තාත්තට නම් ඒ වැඩේ එච්චර ඇල්ලුවේ නෑ. ඔව් නෙවෙයි. රැවුල පිළිවෙලට කපන්නේ මේ අතට. මේ අතට පල්ලෙහාට කපන්න ඕනේ. තාත්තා තමයි මුලින්ම රැවුල කපන්න මට කියලා දුන්නේ. අද වගේ මතකයි ඒ දවස මට. එදා මන් දැක්ක තාත්තගේ රැවුලෙ තැනින් තැන සුදු වෙලා තිබුණා. මම තරුණ වයසට එද්දි රැවුලට එක දේවල් කළා. මට පේන්න තාත්තා එදිහා බැලුවේ අකමැත්තෙන් වගේ. හැබැයි මට හොරෙන් තාත්තා ඒ ගැන ආඩම්බරෙන් hina වුණා කියලා අම්ම මට කියලා තියෙනවා. පුංචි කාලේ මට ඕන වුණා වගේම මම දැන් තාත්තා වගේ ලොකු මිනිහෙක්. ගොඩක් අයගේ ලෝකෙ වීරයා මම. ඒත් හැමදාමත් මගේ ලෝකෙ වීරයා තාත්තා. සුබ පෙරවරුන්ගේ දිනයක් වේවා. පරම්පරාවෙන් පරම්පරාවට කැපී පෙනෙන්න. බික්